මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මේකේ තියෙන ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් ගැන. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේකෙන් කොච්චර මුදලක් උපයන්න පුළුවන්ද? මොනවද මේකේ තියෙන ප්ලෑන්? කොහොමද ඔයගොල්ලන්ට මේකෙන් ඉන්කම් එකක් ගන්න කියන එක මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන උඩ තියෙන ඉරි කැලේ තුන මුලින්ම ඔබන්න ඕනේ. ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් කියලා තියෙන උඩම ඩෑෂ්බෝඩ් කියන එකට පල්ලෙහෙන් අන්න එතන ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට ඔප්ෂන්ස් දෙකක් වෙනවා. ප්ලෑන් සහ my invest කියලා. එතන ප්ලෑන් කියන එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට මේකේ තියෙන ප්ලෑන් ටික බලාගෙන යන්න පුළුවන්. ස්ටාර්ට් බූස්ට් කියලා එකක් තියෙනවා. ඒකේ ඩොලර්ස් 10 ඉඳන් මම මේව වෙනම කියලා දෙනවා ඔයගොල්ලන්ට. ඩොලර්ස් 10 ඉඳන් ඩොලර්ස් 100 වෙනකන් ඉන්වෙස්ට් කරන්න පුළුවන්. වීක්ලි growth ඩොලර්ස් 50 ඉඳන් ඩොලර්ස් 500 වෙනකන්. ස්ටෙඩි ක්ලිම්බර් කියලා එකක් තියෙනවා. ඩේලි රයිස් ඒ වගේම ස්මාර්ට් බිල්ඩර් ප්‍රෝමැක්ස් ඩේලි එලයිට් බෙල්ට් ක්‍රිප් ඉන්වෙස්ට් VIP කියලා පැකේජස් වර්ග ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම මම මේකේ ඔයගොල්ලන්ට දැන් කොහොමද ප්‍රොෆිට් මේ කැල්කියුලේට් වෙන්නේ කියන එක මම කියන්නම්. මෙතන මේ වීක්ලි growth කියන plan එක මම එක්සැම්පල් එකකට ගන්නවා. ඒකේ ඩොලර්ස් 50 ඉඳන් ඩොලර්ස් 500 වෙනකන් ඔයගොල්ලන්ට ඒ අතරමැද තියෙන මුදලක් ඕන මුදලක් ඉන්වෙස්ට් කරලා මේ පැකේජ් එක ඔයගොල්ලන්ට පර්චේස් කරන්න පුළුවන්. ඒ පර්චේස් කරලා පස්සේ මේ ඩියුරේෂන් එක දවස් 7යි. දවස් 7ක් ඇතුළත ඔයගොල්ලන්ට මේකේ ප්‍රොෆිට් එක සහ යොදවපු මුදල ලැබෙනවා. අපි උදාහරණයකට ගත්තොත් මේකේ percentage profit එක හම්බ වෙනවා ඔයාලට 10%ක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ එක්සැම්පල් එකක් විදිහට ඩොලර්ස් 200ක් ඉන්වෙස්ට් කරොත් දවස් 7 යද්දී ඔයාලට ඩොලර්ස් 220ක් account එකට එනවා දවස් 7 ඉවරෙද්දී. ඒ කියන්නේ ඩොලර්ස් 20ක profit එකක් මේක ගන්න පුළුවන් දවස් 7ට. තමන්ගේ අතේ තියෙන මුදල ඊට වැඩි නම් ඔයගොල්ලන්ට ඊට වැඩි ඉන්වෙස්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේකෙන් profit කර ඉස්සරහට මේක වැඩි කරගෙන ඔයගොල්ලන්ට යන්නත් පුළුවන්. ROI එකකින්. ඉතින් ඒක ඔයගොල්ලන්ගේ අතේ තියෙන්නේ. මොකද මේකේ කිසිම රිස්ක් එකක් නැහැ. ඔයගොල්ලන්ට තියෙන්නේ මුදල් දාලා ප්‍රොෆිට් එක සහ යොදව මුදල ආපහු ගන්න විතරයි. මේ වීක්ලි ප්ලෑන් එක. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. තව මේකේ ඩේලි ප්ලෑන් එකක් මම පොඩ්ඩක් පෙන්නන්නම්. මේ අනික් ඒවාත් තියෙනවා දවස් 15 වේවා තියෙනවා. මේක මම දවස් 7ක පෙන්නුවේ. තව දවස් 15 එකක් තියෙනවා. ඒ වගේ ටිකක් ගෙවනවා වැඩි ගණන් වැඩි. ඊට අමතරව මේ ඩේලි ප්ලෑන් එකක් තියෙනවා දවස් 10 ඩියුරේෂන් තියෙන. එතකොට ඒකේ ඩේලි රයිස් කියන එකේ ඒකේ ඩොලර්ස් 50 ඉඳන් ඩොලර්ස් 500 වෙනකන් ඒකෙත් ඉන්වෙස්ට් කරන්න පුළුවන් නේ. එතකොට ඩියුරේෂන් එක දවස් 10යි. percentage profit එක 102යි. ඒ කියන්නේ දවසකට 102ක් තමයි මේකෙන් හම්බෙන්නේ. ඒකෙත් ඔයගොල්ලෝ මම එක්සැම්පල් එකක් ගන්න ඩොලර් 100ක් ඉන්වෙස්ට් කරොත් එහෙම දවස් 10ක් යද්දී ඩොලර්ස් 120ක් ඔයගොල්ලන්ට විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. ඉතින් ඒකේ ඔයගොල්ලෝ යොදවන මුදල අනුව තමයි ලැබෙන ප්‍රොෆිට් එක තීරණය වෙන්නේ. ඒත් එක්කම තව ප්ලෑන්ස් ගොඩක් තියෙනවා. මෙතන මේ ස්මාර්ට් බිල්ඩර් කියන එකේ ඩොලර්ස් 200 ඉඳන් ඩොලර්ස් 2000 වෙනකන් ඔයාලට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒකේ ඩියුරේෂන් එක දවස් 20. percentage එක 125ක් වගේ ගෙවන ලොකු ගණන්. ඒ කියන්නේ ලොකු මුදලක් මේක එන් කරන්න පුළුවන්. ඒ වගේම මේ පල්ලයට ඇද්දින් විශාල මැෂින් මේ එලයිට් බෙල්ට් කියන එක 140ක් ගෙවනවා. ඒ වගේම දවස් 45 ප්ලෑන් එකක් තියෙනවා ක්‍රිප් ඉන්වෙස්ට් VIP කියලා. ඒකෙදි 60ක ප්‍රොෆිට් එකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ වගේ විශාල මුදලක්. ඉතින් දවස් 45න් ඔයගොල්ලන්ට earn කරන්න පුළුවන්. තමන්ගේ අතේ තියෙන්නේ කොච්චර මුදලක් මේකට යොදවනවද, කොච්චර මේකෙන් ඉන්කම් එකක් ගන්නවද කියන එක තමන්ගේ අතේ තියෙන. ඉතින් කිසිම රිස්ක් එකක් නැහැ. ඉන්වෙස්ට් කරලා බලාගෙන ඉන්න දේ තියෙන ඩේලි වන්න ප්‍රොෆිට් එක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වීක්ලි ගන්න පුළුවන්. මේ පැකේජස් වල දින ප්‍රමාණය අනුව ඔයගොල්ලන්ට ඒක ඉන්වෙස්ට් කරගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකෙන් කියන්නම් කොහොමද මේකට මුදල් යොදවන්නේ කියන එක.